ආයුබෝවන් හැමෝටම ආයුෂ බෝ වේවා. වීඩියෝ එකක් කරන්න හිතුවේ මේ ඔයාලට කන්ස්ට්‍රක්ෂන් ගැන සයිට් එකක් කරලා පටන් ගත්තා. මට හිතුණා ඔයාලට මේ අඩුපාඩු කීපයක් ගැන මේ කන්ස්ට්‍රක්ෂන් කරනකොට ඔයාලා කරගන්න පොඩි වීඩියෝ එකක් අරගෙන එන්න. මේ නම් තියෙන්නේ අපේ අල්ලපු ගෙදරක නිකන් කොහොමද ඒක? තියෙන්නේ මේ කටුතුනේ බිල්ඩින් එකක්. මේ බිල්ඩින් එක කොරෝනා දවස්වල පටන් අරගෙන ඊට පස්සේ නවත්තලා දාලා දැන් ආයි අපි විශ්වාස කරලා අපිට දුන්න වැඩේ කරන්න කියලා කරන්න. ඉතින් මේ මම ඔයාලට වීඩියෝ එකකින් අරගත්තේ බලන්න මේ කවමදාවත් ඔයාලා මම දැන් ඉන්නේ මේ සැබ් එකක් උඩ සම්පූර්ණ උඩම තට්ටුවේ සෙකන්ඩ් ෆ්ලෝර් එකේ ඔයාලා කවදාවත් සැබ් එකක් උඩ බිත්ති බඳිනවා නම් මෙන්න මේ විදියට බිත්ති බඳින්න එපා. මේක මේ ගොඩාක් තැන් වල කරන වැරද්දක් තමයි මේ සැබ් එක දාලා සැබ් එක උඩ බිත්තිය බැඳගෙන යනවා. මෙහෙම බදාම ලේයර් එකක් දැම්මා. ඒක උඩ ගැඩවල තිය බැඳ මේ සැබ් එකයි මේ බදාම කට්ටේ අතරේ වෙන්වීමක් වෙනවා. මොනවා කරත් වෙන්වීමක් වෙනවා. මොකද මේ සැබ් එක රත් වෙනකොට අර බදාම කට්ටෙන් මුළු බිත්තිය වටේම ටැක් වෙනවා. මේක සම්පූර්ණයෙන්ම ටැක් වෙලා තියෙන්නේ. ඊට පස්සේ වෝටර් කොපින් කරා මොනවා කරා ටික කාලයක් යනකොට මෙතනින් ටැක් වෙනවා. මේක වෙන් වෙලානේ තියෙන්නේ. ඒ හින්දා එහෙම කරන්න එපා. මම ඔයාලට පෙන්නන්නම් මේ වගේ මේ සම්පූර්ණ මේ බැඳපු ඒවා අයින් කරන්න ඕන. මේකත් එහෙමයි. මෙතන මේ සැබ් එක උඩ මේ බිත්තිය නිකන් බැඳලා දැන් මෙහෙ තෙමෙනවා. මෙහෙ රත් වෙනකොට මෙතනින් ටැක් වෙනවා. ඊට පස්සේ අර පැත්තේ අපි මෙහෙ වෝටර් කොපින් කරත් මොනවා කරත් ඒකේ කල්ප වැදම අඩු වෙනවා. මේ බිත්ති විශේෂයෙන් මේ අඟල් 9 බිත්තිය ඩිංගක් හරි වරුත් වෙනවා. අඟල් 4 බ්ලොක් ගල බඳින බිත්තියක මෙතනින් අනිවාර්යෙන් ටැක් වෙනවා. මොකද ඒ අල්ලන් ඉන්නේ ප්‍රමාණය අඩු නිසා. ඔයාලා මේ වගේ දෙයක් කරනවා නම් අනිවාර්යෙන්ම සැබ් එක උඩ අඟල් 2කවත් කොන්ක්‍රීට් ලේයර් එකක් ගිහිල්ලා මෙන්න මේ කොන්ක්‍රීට් ලේයර් එකක් ගිහිල්ලා ඉවර වෙලා ඒක උඩ බිත්ති බඳින්න හදන්න. දැන් බලන්න අර කුණේ ඔයාලට පේනවා ඇති සැබ් එක උඩ නිකන් බදාම ලේයර් එකක් දාන් ගියා. ඒඩොල් ටික බෙදගෙන ගිහිල්ලා වටේ අර තාප්පෙට. දැන් ওই සම්පූර්ණම අයින් කරන්න ඕන. ඔය අයින දිගේ යම් පොඩි කොන්ක්‍රීට් ලේයර් එකක් ගිහිල්ලා ඒක උඩ තමයි අපි බිත්ති බඳින්න ඕන. දැන් අපි මේව අයින් කරනවා. ඔයාලට වීඩියෝ ඉස්සරහට අරගෙන එන්න. මේ බලන්න මේ සැබ් එකේ බඩ දාලා තියෙන විදිය උඩින් මතුවෙලා මේ නිකන් දාලා තියෙන්නේ. මේ මෙතන තියෙන මේ ඇතුළට බහින තැන සද්දය අපි වැඩ පටන් අරගෙන තියෙන නිසා මේ තියෙන්නේ මේ සම්පූර්ණ සැබ් එක උඩ තමයි මේ නිකන් ගැඩවල තියලා